thank you so much for clicking and coming to watch the video. So now let me begin the introduction. Before that, let me welcome you all to this vlog. Today I'm going to cut my hair. Before that I had to go to my campus. ඉතින් campus එකට ගිහිල්ලා තෝරනවා හම්බ වෙන හැම කන්නාඩියකින්ම බලන්න මොන වගේ ලුක් එකක් එයිද කියලා. ඒ වගේම තමයි දැන් කැම්පස් එකේ රග්බි මැච් එකක්ත් තිබුණා. ඒක බලන්න මම හිටියේ නෑ මොකද මට කොණ්ඩේ කපන්න සලෝන් එකට යන්න තියෙන නිසා. ඔය ඉතින් යන මගට පෙට්‍රෝල් ගහන්න නාවද පොළාවේ හැම වෙලාවකම මම හිතන්නේ මගේ කොණ්ඩේ කැපුවට පස්සේ කොයි වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. අද මම කොණ්ඩේ කපන්න ආර්පිකෝක් උඩ තියෙන 101 කියන සලෝන් එකට තමයි ගියේ. මොන දෙයකට කලින් කාලා ඉන්න නිසා සහ මම දෙයකට කාලා හිටියේ නැති නිසා එතන ආර්පිකෝ කියන නිකන් කැන්ටින් එකක් වගේ එකක් නෑ කැන්ටින් නෙමෙයි කැෆේ එකක් වගේ එකක් තියෙනවා. එතනින් ඊට පස්සේ දැන් ඉතින් මම ජීවිතේ කරන්න බයම දේවල් වලින් එකක් තමයි කරන්න යන්නේ. කොණ්ඩේ කපන්න යන එක සාමාන්‍යයෙන් හැමදාම වගේ මම කොණ්ඩේ කපුවාට පස්සේ තාම සැටිස්ෆයි වෙන්නේ නැහැ ඒ ආපු ලුක් එක ගැන. as usual අදත් ඔන්න දැන් කොණ්ඩේ කපුවාන් පස්සේ මම ඒ තරම් සැටිස්ෆයි වෙලා නැති විදිහ තමයි ඔය පේන්නේ. anyhow this is my new look. ඊට පස්සේ අපි ආපිකෝට පල්ලෙහාට ගියා බඩු වගේක් ගන්න. ඉතින් vlogging වලට ගොඩක් loyal වෙන්න ඕන නිසා මම ගියපු හැම තැනම පොඩි වීඩියෝ ක්ලිප් එකක් හරි ගත්තා. ඇත්තටම මේ වීඩියෝස් ගන්නවා කියන එක පුදුම අමාරු වැඩක්. මම හිතන්නේ මම මාර්ම social anxiety කියන බෑ. ඉතින් මේ වීඩියෝ කරන්න public places වල එක චුට්ටක් කොහොමද ඔක්ක ගඩන්න කොහොමද ඉතින් ආර්ටිකල් එකේ තුන තිබ්බ කන්නාඩියකින් මම කොණ්ඩේ ලස්සනයිද කියලා බැලුවා. කොච්චර බැලුවත් කොණ්ඩේ ලස්සන නෑ. අනේ කොණ්ඩේ හරිම කැත විදිහට තමයි ආවේ. but it's okay. ඉක්මනට කොණ්ඩේ ආවේ කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට නෙවෙයි අම්මගේ වැඩකට LOLC එකට යන්න තිබුණා. ඔය දැන් කියන්නේ LOLC එකට යන විදිහේ වීඩියෝස්. ඔතෙන්ට ගිහිල්ලා මට කන්නාඩියක් හම්බුණා ලිෆ්ට් එකේදී. එතනදිත් මම කළා ඉතින් කොණ්ඩේ ලස්සනයිද බලන්න. ඒ වගේම තමයි ඒ සැලෝන් එකේ මොකක් හරි මේ hair mask එකක් දුන්න එක කොණ්ඩේට හොඳයි කියලා. මොකද මගේ කොණ්ඩේ ගොඩක් dry නිසා. ඊට පස්සේ ආපහු ඇවිල්ලා ඉවර වෙලා මට psychology වල lesson එකක් තිබුණා. ඒක තමයි ඔය කරන්නේ. by the way කලින් videos ඔක්කොටම මේක වීඩියෝ එකක් මම දැක්මා මේ ඔයගොල්ලන්ට මම ඉස්සරහට මොනවාගේ වීඩියෝස් කළත් හොඳයිද කියලා ඒකට කමෙන්ට් කරපු හැමෝටම thank you so much. it means really a lot to me. ඉතින් එහෙනම් ආපහු මම ලස්සන vlog එකකින් හම්බ වෙන්න. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. okay then bye. see you in the next vlog.